අයබෝවන් අද නැවතුම් තැන පෙන්වන්න ඔයගලන්ට වීඩියෝ එක කරේ හරියට පේන්නේ නැහැ. මොකද මීදුම ඉඳලා මේ වටේම හරියට මේ තනියම අද වෑන් කැම්පින් කාර්ස් ට්‍රක් මොකුත් නැහැ. සම්පූර්ණම තියෙන්නේ මොහොත ඔය හැපැත්තෙන් තියෙන මොහොත අර මීදුම නිසා පේන්නේ නැහැ. මේ ලස්සන කියන්නේ මේ තියෙනවා පොඩි දූපත් ගොඩාරියක් තියෙනවා මෙතන. මේ ඈතින් පොඩිවට පේනවා මීදුම අයින් වුණාම පෙන්නන්න. මීදුම අයින් වෙලා නැහැ. මේ වෙලා මෙහි 11යි වෙලා ඒත් මීදුම අයින් වෙලා නැහැ. මේ දවස්වල කාලගුණ පොඩ්ඩක් එච්චරම යාපත් නැහැ. ඒ නිසා තමයි මේ පෙන්නන්නේ. මම මේ පොඩ්ඩක් පැත්තට ඇවිදලා යන්නම්. ඒක බොන ගමන් කතා කරන්නේ. මේ ප්‍රංශයේ මට තැන කියන්න අමතක වුණා. ප්‍රංශයේ මම හැමදාම යන බ්‍රිටනි කියන ඩිපාර්ට්මන්ට් එකේ මම වෙනදා යන්නේ නැති ඈත පැත්තකට තමයි ඇවිල්ලා ඉන්නේ. හරි ලස්සනට පේන. මම මේකේ වීඩියෝ එක අන්තිමයට දාන්නම්. මේ මීදුම අයින් වුණා පස්සේ මේ අවට පරිසරය හරි විශේෂයි. පරිසරය මම මේ බ්‍රිටනි කියන ප්‍රාන්තයේ ඒ කියන්නේ මුහුද අයින දිගේටම ඒ කියන්නේ මැප් එකේ සී බෝඩර් එක ගවේෂණය කරන්න සහ ඒක ඇවිදලා ඉවර කරන්න යන ගමන තමයි මේ ගමනේ පොඩි කොටසක් සහ මේ ඊයේ නැවතුණු තැන. ඒක ඕගොල්ලන්ට පෙන්වන්න ඕන කියලා හිතුණු නිසා තමයි මම මේ වීඩියෝ එක කරේ. මේ තමයි මැප් එක. මෙතන ඒක සඳහන් කරලා තියෙනවා. මම පටන් ගත්තා මෙන්න මේ වෙරළ සීමාව දිගේ ඔය පේන මම ඔය ඇඟිල්ලෙන් මාක් කරන සීමාව දිගේ කෙරවලටම ගිහිල්ලා ආපහු බ්‍රෙස්ට් කියන පැත්තට යනවා. ඒ කියන්නේ උතුරු පැත්තට ගොඩක් තුඩු පොඩි දූපත් තියෙනවා. මගේ ප්‍රධානම අරමුණ තමයි මෙන්න මේ කේප් එක එහෙම නැත්නම් තුඩුව සම්පූර්ණයෙන්ම ක්‍රොස් කරලා යන එක. ඕක තමයි සම්පූර්ණම. මෙතන ඒගොල්ලන් දාලා තියෙනවා මේ අවට දුර බලන්න සහ එන අයගේ ගමන් පහසුව සඳහා තමයි මේක දාලා තියෙන්නේ. අවට වටේ පිටේ කවුරුත්ම නැහැ.
ඉතින් හරිම ෂෝක් අත්දැකීමක්. කවුරුත්ම නැති මිනිස් වාසයක් පුලුටක් කිසිම මුකුත්ම නැති තැනක රැයක් ගත කරනවා කියන්නේ ඒක වෙනත්ම අත්දැකීමක්. ඒක අර මිසරි ගතිය කියන්නේ අර ලංකාවෙම මීදුම බාලා තියෙද්දී තියෙන අර කාටවත් පේන්නේ නැති මහා අద్భుත ගතියක් ඇත්තටම තියෙනවා. මම මේ පොඩි අර පැත්තට යනවා මොහොත පැත්තට සහ ගල් පර්වත තියෙන පැත්තට. අර ෆිල්ම්ස් වල තියෙන පරණ අద్భుත ගතිය මට ඒ අත්දැකීම ගන්න ඕන වුණා. ඒ නිසා තමයි ඇත්තටම මම මේ වගේ තැන් හොයාගෙන යන්නේ. ඉතින් මට එහෙම ගොඩාක් තැන් හම්බුණා. ඒ වගේ තැන් වලින් එකක් තමයි මේක. ලිස්සලා අර ක්ලිප්ස් තියෙන්නේ මේ වගේ ලිස්සලා වැටේ කියලා හරි පරිස්සමට තමයි යන්නේ. අර යට පේන එකට නමක් කියනවා. මම නම හොයලා දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. පර්වත 3ක් තියෙන්නේ. මං හිතන්නේ සහෝදරීන් 3 දෙනා කියලා තමයි ඒකට සිංහල තේරුම එන්නේ. ඒ ගල් පර්වත 3ට. ඉතින් මම අර පැත්තට යනවා. දැන් ගොඩක් දුරට ක්ලියර් වීගෙන එන්නේ.